අද වීඩියෝ එක නම් ඉතින් අරන් ඇවිල්ලා තියෙන්නේ කොණ්ඩෙට ආදරය කරන ඔයා වෙනුවෙන්ම තමයි. අපිට ලස්සනට ඉන්න ගොඩාක් සල්ලි වේදම් කරන්න ඕනේ නැහැ. සමහර අය හිතනවා අපිට ලස්සනට ඉන්න විදිහක් නැහනේ. අනේ අපිට සල්ලි නැති නිසා ක්‍රීම් වර්ග, එතකොට hair care item මේ වගේ දේවල් අපිට ගන්න සල්ලි නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් ඔයා හොයලා බැලුවොත් ඔයාට ඔයා වෙනුවෙන් ලොකුවට වියදම් කරන්නේ නැතුව ගොඩාක් ලස්සනට ඉන්න පුළුවන් ක්‍රම ඕන තරම් හම්බ වෙනවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නෙත් අන්න ඒ වගේ ක්‍රමයක් ගැන තමයි. ඉතින් අපි එහෙනම් දැන් මේ hair mask එක හදාගමු. මේකට අපිට ඕන වෙන්නේ කෝමාරිකා ඉත්තකුයි ඒ වගේම බිත්තර ගෙඩියකුයි තමා. ඉතින් මෙතනදී ඔයාලා ඔයාගේ කොණ්ඩේ දිග අණුව, ඔයාගේ කොණ්ඩේ මහත අණුව ඔයාට ඇති ප්‍රමාණයෙන් හදාගන්න ඕනේ මේ hair mask එක. සමහර අයට කොණ්ඩේ දිග කෙනෙක්ට වගේ නම් කෝමාරිකා ඉති දෙකකුයි බිත්තර ගෙඩි දෙකකුයි වගේ ගන්න පුළුවන් මේ hair mask එක හදාගන්න. මගේ කොණ්ඩේ නම් ඉතින් ඇත්තටම ගොඩාක් දිග ගොඩාක් මහත කොණ්ඩයක් නෙවෙයි. ඒ නිසා තමයි මමත් මේ සත්කාර කරන්නේ. ඉතින් මේ මම මෙතනදී කෝමාරිකා ඉති එකක වගේ ප්‍රමාණයක් තමයි hair mask එකට ගන්න. හැබැයි මම මෙතන ඉති දෙකක් අරන් තියෙන්නේ. මට කෝමාරිකා තව ඉත්තක් අවශ්‍ය වෙනවා තව වැඩකට. ඒ නිසා තමයි මම blend කරගන්නකොට එකම විදිහට blend කරගන්න කෝමාරිකා ඉති දෙකක් අරන් තියෙන්නේ. දැන් කෝමාරිකා ඉත්ත කපලා හොඳට සෝදලා මම පෙන්වුව විදිහට හොඳින් සුද්ධ කරලා මේ විදිහට ඔයාලා මදේ හොඳට හුරලා ගන්න. මේක පිහියකින් හරි හැන්දකින් හරි සූර ගන්න පුළුවන් අපිට. ඉතින් මෙහෙම සූරලා අරගත්තට පස්සේ අපි මේක හොඳට blend කරගන්න ඕනේ. මේක blend කරගන්නකොට ඔයාලට මේ hair mask එකට එකතු කරගන්න පුළුවන් බොහෝ දුරට E විටමින් කරලක්, එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන hair oil එකෙන් ටිකක් මේ වගේ එකතු කරගන්න පුළුවන්. ඒ මොනවත්ම නැත්නම් ඉතින් ඔයාට බිත්තරයි කෝමාරිකාවයි විතරක් පාවිච්චි කරලා ඔයාගේ කොණ්ඩේ කැඩෙන එකට හොඳම හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන්. මමත් මේ hair mask එක පාවිච්චි කරලා තියෙනවා. මම පාවිච්චි කරන්න අරගෙන ටික දවසක් වෙනවා. මේක සතියට 2-3 පාරක් වගේ පාවිච්චි කරා නම් හොඳටම ඇති. ඉතින් මගෙත් කොණ්ඩේ පීඩනකොට කෙස්ගස් ගොඩාක් පනාවට එන්න ගත්තා. ඒ වගේම මගේ කොණ්ඩේ ගොඩක් කැඩෙන්නත් ගත්තා. ඉතින් මට මේ ගතිය ඔක්කොම මගහරව ගන්න පුළුවන් වුණා මේ hair mask එක නිසා. ඇත්තටම මම මේ hair mask එක වගේම තව hair mask කීපයක්ම try කරනවා. මේ විදිහට කෝමාරිකා ටික සූරලා ගත්තට පස්සේ ඔයාට කැමති නම් මේකටම බිත්තර ගෙඩිය දාලා blend කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් මේකටම බිත්තර ගෙඩිය දාලා blend කරගත්තේ නැහැ. මම බිත්තර ගෙඩිය වෙනම එකකට දාලා තමා හොඳට කලවම් කරලා කහ මදේ සුදු මදේ කලවම් වෙන විදිහට හොඳට කලවම් කරලා තමයි මම ඊට පස්සේ hair mask එක හදාගන්න කෝමාරිකා ටික මේකට එකතු කරේ. මෙතන හැබැයි ඔයාලට හිතෙන්න පුළුවන් බිත්තර දාපුවාම සීනි ගඳ එනවනේ කියලා. චුට්ටක් තියෙනවා. ඒ කියන්නේ ලොකු සීනි ගඳක් එන්නේ නැහැ ඉවසන්න බැරි තරමට. හැබැයි පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වෙනම බිත්තර ගෙඩිය හොඳට ගසාගෙන මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් පෙරාගෙන වගේ මේ කෝමාරිකා එකට එකතු කරගන්නත් ඔයාලට පුළුවන්. එහෙම වුණාම දැන් සාමාන්‍ය බිත්තර ගෙඩියක් කඩලා ඒක පෙරාගත්තට පස්සේ සිනිගඳ නැහැනේ. ඒ වගේ කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ලොකු සිනිගඳක් එන්නෙත් නෑ මේකෙදි. මං අර කලින්ම කිව්වනේ මම පොඩ්ඩක් කෝමාරිකා ටිකක් මට වෙන වැඩකට ඉතුරු කරගන්න ඕනි කියලා. ඉතින් මං චුට්ටක් ඉතුරු කරගෙන මේ විදිහට මේක කෝමාරිකා ටික බිත්තර ගෙඩියට දාලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් හොඳට කලවම් කරගන්න ඔයාලා හොඳට මේ දෙක මික්ස් වුණාට පස්සේ තමයි අපි ඔළුවේ ගා ගන්න ඕනේ. හැබැයි අපිට ඔළුවට මේක ඇප්ලයි කරනකොට අතිනුත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි බ්‍රෂ් එකක් වගේ තියෙනවා නම් ඒ බ්‍රෂ් එකෙන් මේක අපිට ඔළුවට ඇප්ලයි කරගන්න එක ගොඩාක්ම ලේසි. මං ගාව නම් ඉතින් බ්‍රෂ් එකක් තිබුණෙත් නැහැ. මම ඒ නිසා අතින්ම තමයි මේක හිමින් සැරේ ඔළුවේ හොඳට ගාගත්තේ. ඉතින් කොණ්ඩේ හොඳට යටටත් එක්කම හොඳට ගා ගන්න. මම නම් ඒ විදිහට හොඳටම ගාගත්තා. මගේ කොණ්ඩෙට නම් මේ ප්‍රමාණය හොඳටම ඇති. ඉතින් මං කලිනුත් කිව්වනේ ගොඩාක් දිග මේ මහාත කොණ්ඩයක් නෙවෙයි මට තියෙන්නේ කියලා. ඉතින් අපි කොහොම හරි දැන් මේ hair mask එක හදාගෙන ඉතින් අපේ කොණ්ඩේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් මේ hair mask වලින්. ඇත්තටම මේ ස්වභාවික දේවල් වලින් අපිට ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ස්වභාවික දේවල් වලින් ප්‍රතිඵල ඉක්මනට ලැබෙන්නේ නැහැ. ඒක කීප පාරක්ම පාවිච්චි කරලා
ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. සමහර වෙලාවට ක්‍රීම් වර්ග මොනවා හරි බෙහෙත් වර්ග මේ වගේ දේවල් වලින් අපිට ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ස්වභාවික සත්කාර වලින් ප්‍රතිඵල හිංසීරුවේ තමයි ලැබෙන්නේ. හැබැයි ඒ ලැබෙන ප්‍රතිඵල මිල කරන්න බැරි තරම් ගොඩාක්ම අපිට වටිනවා. මේ විදිහට හෙයා මාස්ක් එක හොඳට ඔයා කොණ්ඩෙට ඇප්ලයි කරලා විනාඩි 15ක් 20ක් විතර වගේ ඉඳලා හොඳ ෂැම්පූ එකක් දාලා ඔළුව හොදගන්න. ඔයාගේ ගෙදරත් අදම අනිවාර්යයෙන්ම කොමාරිකා පැලයක් හිටව ගන්න අමතක නොකර. මගේ channel එකත් එක්ක ගොඩාක් කට්ටිය මේ විදිහ එකතු වෙනවා හිමින් සැරේ යන ගමනක් තමයි ඉතින් මේක. ඒ මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මුලින් ඉඳන් මාත් එක්ක ඉන්න ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.